ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා. අද අපි මේ වීඩියෝ තුලින් කතා කිරීමට බලාපොරොත්තු වන්නේ ක්‍රිෂ්ණමූර්ති පද්ධතියට අනුව 2025 සිංහල හින්දු අලුත් අවුරුදු ලග්න බලාපොළ පිළිබඳවයි. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මේ වසර වෘෂභ ලග්න හිමියන්ට සුබ වෙන්ම යහපත් වසරක් ආරම්භ වෙනවා. තම මනසට සහනයක් ලබා දෙන වාතාවරණයක් ගොඩනැගෙන අතර රැකී ආරක්ෂා කටයුතු සඳහා දැඩි උනන්දුවක් හා කැපවීමක් දක්වන බවට ආයතන ප්‍රධානීන්ගේ හොඳ හිත දිනාගත හැකි වසරක් වෙනවා. වෙළඳ ව්‍යාපාරිකයන්ට වාසිදායක තත්ත්වයක් උදා කරන අතර අනපේක්ෂිත ලාභ ලබා ගන්නා බව පෙනී යනවා. වෘෂභ ලග්න හිමියන්ට මිල මුදල් අඩුපාඩු නොවන වසරක් වෙනවා. ඇනහිට තිබූ ආදායම් මාර්ග කිසියම් ආකාරයකින් පණගැන්වෙන ස්වභාවයක් වන වසරක් වනවා. මුල සිට ක්‍රියාත්මක වන බවක් පෙන්නුම් කරනවා. අධ්‍යාපන කටයුතු වල පැහැදිලි ප්‍රගතියක් දක්නට ලැබෙන අතර තමන් බලාපොරොත්තු වූවාට වඩා උසස් ප්‍රතිඵල තරඟ විභාග ආදියෙන් හිමි වෙනු ඇත. උසස් අධ්‍යාපනයේ ජයග්‍රහණ ඉතා පහසුවෙන් අත්කර ගන්නා බව පෙනී යනවා. ගෙදර දොර දියුණුව උදා කරනවා. පෙම්වතුන්ට වැඩිහිටියන්ට ආශිර්වාද ලබාගත හැකි වසරක් වෙනවා. පාද ආශ්‍රිත රෝග වලින් වරින් වර හට ගැනීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට සුබ දිනයන් බදාදා, සඳුදා, සිකුරාදා සහ ඉරිදා දිනයන්ය. සුබ අංක ලෙස අංක 5, අංක 6, අංක 8 ලෙස හඳුන්වනවා. සුබ වර්ණය ලෙස කොළ පැහැති වර්ණය සහ සුදු වර්ණය වේ. මා මෙහිදී සඳහන් කළේ ඔබගේ ලග්නයට අනුව පොදු ලග්න බලාපොළ විස්තරයක් පමණයි. මේ පිළිබඳව ඔබට පවතින ගැටලු වීඩියෝ පහලින් කමෙන්ට් කරන්න. මේ සඳහා වැඩිදුර විස්තර දැනගැනීම සඳහා ඔබගේ පවුලේ ජ්‍යොතිෂ්‍යවේදියා ලවා ඔබගේ ජන්මපත්‍රය පරීක්ෂා කරගන්න. මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා අපගේ YouTube channel subscribe කර බෙල් අයිකනේ ක්‍රියාත්මක කරන්න. ඔබට සුබ දවසක් වේවා.